සිංහල ව්‍යාකරණ උගන්වන කෘතිය තමයි පුතේ මොකද්ද? සිංහල ව්‍යාකරණ කෘතිය සීදස් සංගරාව. සංස්කෘතිය උගන්වන ව්‍යාකරණ කෘතිය තමයි සාරස්වතය. හරි පාලිය උගන්වනවා බාලවතාරි. හරි මේ සංස්කෘත න්‍යායක් අපේ පොතට දාලා තියෙන්නේ මේ පද තමයි වැඩිපුරම විභාගයට අහන්නේ. ස්වර්ණී දීර්ඝක් සහ කියලා තමයි සංස්කෘත සාරස්වතී හඳුන්වන්නේ මේක. හරි බාලවතාරි මේකට කියනවා පුතේ දීගම් කියන සූත්‍රයෙන් තමයි මේක හඳුන්වලා තියෙන්නේ. සිංහලෙන් මේකට කියනවා සමානසර දීර්ඝය කියලා. හොඳට බලා ගන්න. මේන් කියවෙන්නේ සමාන අකුරු දෙකක් ඇති විට එකම දීර්ඝයක් බවට පත් කළ යුතු බවයි. හරි දැන් ඔන්න මේ පැත්තේ අයන්නයි එහා පැත්තේ අයන්නයි තියෙද්දි පුතේ ආයන්න බවට පත් වෙනවා. හරි මේ පැත්තේ ඉයන්නයි මේ පැත්තේ ඉයන්නයි තිබුණොත් ඊයන්න බවට පත් වෙනවා. මේ පැත්තේ උයන්නයි එහා පැත්තේ උයන්නයි තිබුණොත් ඌයන්න බවට පත් වෙනවා. මේ පැත්තේ අයන්නයි එහා පැත්තේ ආයන්නයි තිබුණත් ඒත් ආ බවට පත් වෙනවා. මේ පැත්තේ යන්නයි එහා පැත්තේ ඊයන්නයි තිබුණත් ඒත් ඊ බවට පත් වෙනවා. මේ පැත්තේ උයන්නයි එහා පැත්තේ ඌයන්නයි තිබුණත් ඒත් ඌ බවට පත් වෙනවා. දැන් බලා ගන්න එකක් හදන්න. පැහැදිලිද? මෙන් බලා ගන්න මඳු දන උදකාම්. මඳු දන උදකාම්. මේක තමයි විසන්ධිය. හොඳට බලා ගන්න. හරි දැන් මෙයාගේ ස්වර ව්‍යංජන අපි වෙන් කරනවා. කොහොමද වෙන් වෙන්නේ? මත් ඌ උදකාම්. මට කතාවක් ඇහෙනවා. හරි? දැන් බලා ගන්න මේ පැත්තේ උයන්නකුත් තියෙනවා මේ පැත්තේ උයන්නකුත් තියෙනවා. ඒ දෙන්නම කැපිලා එයාගෙම දීර්ඝයක් ගේනවා ඌ යන්න. හරි පදේ හැදෙනවා මත් ඌ දකම්. හරි මෙයාට මෙයා එකතු වෙනවා පදේ හැදෙනවා මොකක් කියලාද? මදූදකම් කියලා හැදෙනවා. හරි සමානසර දෙකක් දෙපැත්තේ තියෙද්දී එයාගෙම දීර්ඝයක් හදනවා නම් ඒකට කියනවා මොකක් කියලාද? ස්වර්ණී දීර්ඝක් සහ කියලා කියනවා. නැත්තම් සමානසර දීර්ඝය කියලා කියනවා. පැහැදිලිද? හදන්නකෝ බලන්න. ළමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වතන් දෙද්දි කට පුරාම යයි තව අලුත් උමුන් හොයානේ